එන්නකො මාත් එක්ක බ්‍රවනිස් හදන්න. බ්‍රවනිස් රෙසිපීස් ගොඩාක් try කරපු මට හම්බුන රසම රෙසිපි එකක් තමයි අද මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ. මේ බ්‍රවනිස් වලට අවශ්‍ය ingredients ටික මම මේ වීඩියෝ එකේ උඩින් add කරලා තියෙනවා. අපිට බ්‍රවනිස් වලට ඉස්සෙල්ලාම ඕනේ chocolate. අපි මේ chocolate ball එකටම butter add කරගන්නවා. අපි දැන් මේ දෙක හොඳට melt කරගන්න ඕනේ. melt කරගත්ත ingredients වලට මම දැන් add කරගන්නේ sugar. මේ ඇවිත් ඉන්නේ මගේ කේක් කෑල්ලක් බලාපොරොත්තු වෙන්න. හරි. අපි දැන් මේ ටික හොඳට මේ විදියට mix කරගන්න ඕනේ. අපි දැන් mix කරගත්ත batter එකට 2 eggs add කරගන්නවා. eggs දෙකත් හොඳට mix වෙන්න ඕනේ. මේ විදියට mix කරගෙන අපි ඒකට vanilla add කරගන්නවා. vanilla ටිකත් මේ විදියට mix කරගන්නවා. ඊළඟට මම add කරගන්නේ flour, cocoa powder. මේ දෙක හොඳට කැට නැති වෙන්න හලාගෙන තමයි තියෙන්නේ. අපි දැන් mixture එකේ කැට නැති වෙන්න හොඳට mix කරගන්න ඕනේ. දැන් මම add කරගත්තේ Nescafe. මේ තියෙන අපේ batter එක. ඊළඟට මම add කරගන්නවා chocolate pieces. මේ ටිකත් මේක mix කරගෙන අපි දැන් ready කරගන්න ඕනේ අපේ baking tray එක. මේ තියෙන මම ready කරගත්ත baking tray එක. දැන් අපේ batter එක tray එකට දාගන්න. අපිට පුළුවන් මේ batter එක උඩින් ආයෙත් chocolate pieces දාගන්න. ඔයාලට පුළුවන් නම් choco chips දාගන්න. මම ටිකක් ලොකුවට තමයි මේ pieces ටික cut කරගෙන තියෙන්නේ. මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ අපි oven එකට දාගන්නවා. මේ තියෙන්නේ මගේ brownie එක. මම මේ වෙලාවේ ටිකක් රස්නෙන් තමයි කට් කරගන්නේ. ඔයාලට පුළුවන් මේ චුට්ටක් නිවෙන්න තියලා කට් කරගන්න. එතකොට අපිට pieces හොඳට වෙන් කරගන්න පුළුවන්. මේක හරිම රස brownie එකක්. ඔයාලට පුළුවන් ice cream එක උනත් කන්න. ඔයාලා try කරලා බලන්න. ඔයාලට පේනවා මේ brownie එකේ රස පාට පෙට් එකට තියෙනවා. එහෙනම් try කරලා බලන්න. මං ගිහින් එන්නම්.